සංසාරේ අපි කොහොමද තනි වෙච්ච මිනිස්සු. ඔබට මට වෙන කාගේවත් පිටක් තියනවා කියලා හිතියට එහෙම නැහැ. ඒක ඇත්ත. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. ඒක නේද බණ පොතේ තියෙන්නේ. නිසා මතක තියාගන්න ඔබට වෙන කවුරුවක්වත් නැහැ නෙමෙයි. ඔබට ඔබවත් නැති වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපිට තියෙන ඉලක්කම් දෙකේ ජීවිතයක්. ඉලක්කම් දෙකයි උපරිම. ඊයේ පෙරේදා බැලුවනම් ප්‍රවෘත්ති පටන් ගත්තේ මාදුරුවේ ජලාශයෙන් 5 දිනක් වැටෙන්න. ඊට පස්සේ ඊයේ නාවල පිටින්. මම මේ කියන්න හදන්නේ මෙච්චර අපේ රටේ කිව්වා අපි න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක හිටියත් උඩුගෝනේ හිටියත් මූද මැද හිටියත් මරණය ආසනෙන් යා යුතුයි. නාවල පිටිය විතරක් නෙමෙයි අනතුරු වෙන්නේ. ඇයි පත්තර මුල්ලේ වෙන්නේ නැහැ? වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මට මේ කියන්න ඕනකම තියෙන්නේ. ක්ෂණිකව සියල්ල වෙනස් වීමට ඉවර වීමට නියමිතයි. ඒ ටික ඇතුලේ අසහනයකින් තොරව ජීවත් වෙන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න. අනිත් අය මොනවා කිව්වත් මම නිරන්තරයෙන්ම කියන උපමාවක් තියෙනවා. වැලි මළුවක ගිනි වැටුනහම ගින්දර නිවෙනවාමයි. අත්ත කතාව ඒක. හැබැයි පිදුරු ගොඩකට වැටුනොත් ඇවිලෙනවා. අපේ හිත වැලි මළුවක් වගේ වෙච්ච දවසට ඕන ගින්දරක් නිවිලා යනවා. වෙලා තියෙන්නේ දැන් ගින්දර වැටෙන්න ඕනේ නැහැ. පොඩි අඟුරු කැල්ලක් වැටෙන්නකෝ බලන්න. ඔක්කොම ගිනි තියලා ගිනි අරගෙන අලු වෙලා ඉවරයි. අර රැකපු සිල් ගත්ත සිල් අහපු බණ කෙනිසා අනිත් අය දිහා නෙමෙයි මේ වෙලාවේ Taman දිහාවේ බලා ගන්න. Tamanගේ සංවරකම අනිත් අයට දක්වන ප්‍රතිචාර මොන විදිහටද කළමනාකරණය කරගන්න ඕන කියලා හිතලා බුදුහාමුදුරුවන් එතනින් පුදන්න. එහෙම හැර අපිට ඉක්මනින් ගැලවීමක් නැත. හැබැයි මෙතන ඉන්න කිසි කෙනෙක් ප්‍රමාදද නැත.